ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලෝක කුසලාන බලාපොරොත්තු තව දුරටත් දුරස් කරමින් ඊයේ රාත්‍රියේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරදවා ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 8ක සුපිරි ජයක් වාර්තා කිරීමට සමත් වුණා. තරගය පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී තමයි පැවැත්වුණේ. කාසි වාසිය දිනාගත් දසුන් ශානක පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ. ඒ අනුව තමයි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටිට පැමිණියේ. ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ආරම්භක පිටිකරුවන් ඉතාමත් හොඳ සබතාවයක් පැවැත්වුවා. පළමු කඩුල්ල සඳහා ලකුණු 100 සීමාව ඉක්මවන සබතාවයක් තමයි පැවැත්වුවේ. උන් පන්දුවාර 10ක් තුල තමයි මේ සබතාවය පැවැත්වුවේ. කෙසේ වෙතත් විස්තර විචාරකින් පවා සඳහන් කළේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 200 සීමාව ඉක්මවා යනවා කියන කාරණාව. කෙසේ වෙතත් අවසන් මොහොතේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පන්දු යවන්නන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු පූර්ව ලකුණු 181 සීමාවට තමයි ළඟාවීමට ඔවුන්ට ඉඩකඩ ලබා දුන්නේ. සුපිරි පන්දු යැවීමක නිරත වූ දුෂාන් හේමන්ත කඩලු 3ක් බිඳ හෙළුවා. දුස්මන්ත චමීර කඩලු 2ක් බිඳ හෙළුවා. ඒ වගේම තමයි කවිදු මැන්ඩිස් දුනිත් වෙල්ලාලගේ මහිස් තීක්ෂණ අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා. ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු පූර්ව ලකුණු 181කට සීමා වුණා. ලකුණු 182ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටේට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේදී කඩුළු 2ක් පමණක් දැවී ඉතාමත් පහසුවෙන් ජයග්‍රාහී ඉලක්කය සපුරා ගනිමින් ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 8 දෙනාගේ වටේට සුසුකම් ලැබුවා. ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පිටේට පැමිණි එක් වෙනස්කමක් සමගින් ඒ තමයි කුසල් ජනිත් පෙරේරා කැඳවා තිබුණ ආරම්භක පිටිකරු ලෙස කමිල් මිෂාර වෙනුවට. කෙසේ වෙතත් කුසල් ජනිත් පෙරේරාට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඔහු එක ලකුණක් ලබා සිටියේදී දැවී ගියක්. ඉන් අනතුර පිටට එක්වූ කුසල් මෙන්ඩිස්සා පැතුම් නිස්සංක ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් හොඳ ජයග්‍රාහී සබතාවයක් පැවැත්වුවා. කුසල් මෙන්ඩිස් පන්දු 38ක් තුළදී ලකුණු 51ක් ලබා සිටියේදී දැවී ගියා. ලෝක කුසලාන තරඟාවලියේ පළමු සතකය වාර්තා කරමින් පැතුම් නිස්සංක පන්දු 51ක් තුළදී සතකය වාර්තා කළා. ඊට 6 පාරවල් 5ක් සහ 4 පාරවල් 10ක් අන්තර්ගත වුණා. ඒ වගේම තමයි පවන් රත්නායක පන්දු 15ක් තුළදී ලකුණු 28ක් ලබා ගත්තා. ඒ අනුව ලෝක කුසලාන තරඟාවලියේ ඕස්ට්‍රේලියාව තව දුරටත් අවදානමකට ඇද දැමීමෙන් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරදවා කඩුළු 8ක විශිෂ්ට ජයක් වාර්තා කළේ.